ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා අනුන්ගේ සැප දැක්කම සතුටු වෙනවා. අනුන්ගේ සැප දැක්කලා සතුටු වෙනවා. ඒ වගේම අනුන්ගේ සැප ප්‍රාර්ථනා කරනවා. මෙන්න මේ කර්මය හේතු කොටගෙන මොහු සුගතිය උපදිනවා. දෙව්ලොව උපදිනවා. එහෙම උපදින්නේ නැතුව මනුලොව ඉපදුනොත් ඒක නා මහා ආනුභාව සම්පන්න මහේශාක්‍ය මහා පිරිවර සම්පත්තිය පිරිවරාගෙන ඉන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. එතකොට කුමක් නිසාද මේකට කියන්නේ මුදිතාව කියලා. ඊර්ෂියාවේ ප්‍රතිවිරුද්ධ කුසල පැත්ත තමයි මුදිතාව. මුදිතාව කියලා කියන්නේ අනුන්ගේ සැප දැකලා සතුටු වෙනවා. කාටද පුළුවන් කවුරු හරි ගෙයක් හොඳට හදාගෙන ඉන්නකොට අනේ සාදු සාදු තව දියුණු වේවා කියලා හිත පහළ වෙන. එහෙම පහළ වෙනවා නම් තමන්ගේ හිතට වන්දනා කරන්න මට තියෙන හොඳ හිතක් කියලා. ඒ වගේම අනුන් හොඳ වාහනයක් අරගෙන හොඳට සැපට ඉන්නව දකිනකොට අනේ තව දියුණු වේවා කියලා හිතෙන කවුද ඉන්නේ? එහෙම හිතනවා නම් ඒ හිත හොඳ හිතක්. ඒ හිතට වඳින්න ඕන හිතක්. ඒ වගේම තමයි කවුරු හරි දරුවෝ ඉගෙනගෙන හොඳට ඉහළටම ඉගෙනගෙන උසස් රැකියාවල් කරලා ඉහළින්ම සමත් වෙනවා. ඒව දැකලානේ තව ඉගෙන ගන්න ලැබේවා, තව දියුණු වේවා කියලා ඒ හිතට ඉබේම නැగిලෙනවා නම් ඒ හිත වැඳිය යුතු හිතක්, පිළිය යුතු හිතක්, හොඳ හිතක්, පින් හිතක් තියෙන්නේ. ඒ වගේ අනුන්ගේ කාට හරි මිනිස්සුන්ට ගරු කරනවා, හොඳට ගරු කරනවා. ඒ ගරු කරනවා දකින්නකොට අනේ තව අයගේ ගරු ලැබේවා කියලා, පූජා සත්කාර ලැබේවා කියලා අපිට හිතෙනවා නම් ඒ හිත හොඳ හිතක්, මහා පින් හිතක්. අන්න එවැනි හිතක් ඕන අපි හදාගන්න. මේකට කියන්නේ මුදිතාව කියලා භාවනාවක්. මේක සිව් බඹ විහරණ වලින් එකක්. අනුන්ගේ සැප දැකලා සතුටු වෙනවා. එතකොට මේ කර්මය හේතු කොටගෙන මොකද වෙන්නේ? මේක නම් මරණින් මත්තේ සුගතිය දෙව්ලොව උපදින්නේ. එහෙම උපදින්නේ නැතුව මනුලොව ඉපදුනොත් මහා ආනුභාව සම්පන්න ඇති පුද්ගලයෙක් බවට පත් වෙනවා. මහා පිරිවර සේනාවක් ඇති පුද්ගලයෙක් බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් අධිකතර සේනාවක් කොට ඉන්නවා. පින්නතුනේ මේ කාරණා මතක් කරන්නම්. දැන් මේ ලෝකයේ ඔය දේශපාලනය කරන අය ඉන්නවනේ. රාජ්‍ය නායකයෝ, ජනාධිපති, ඒ වගේම අගමැති, മന്ത്രി, මැති ඇමතිවරු. ඒ අය ඡන්ද ඉල්ලනවනේ. ඔය ඡන්ද ඉල්ලනකොට මේ හැමෝම වගේ ඔය ඡන්දයක් ප්‍රකාශ කරනවා ඒ කෙනාට. කවදාවත් මේ අයත් එක්ක ඒ අය කතා කරන්නේ නැහැ. කතා කරලත් නැහැ. කවදාවත් එයාගේ කිට්ටුවටවත් යන්න ලැබෙන්නේ නැහැ. හැබැයි ඒ අය ජනාධිපති වෙන්න හරි, අගමැති වෙන්න හරි, එහෙම නැත්නම් තවත් උසස් තැනකට එන්න හරි ඒ අය ඡන්ද ඉල්ලනවා. මේ අයට හිතෙනවා මං අසවලාට දෙනවා. මං අසවලාට දෙනවා. මං අසවලාට දෙනවා. හැබැයි මේ පුද්ගලයා ජීවිතේට ඇවිල්ලිල් වෙන මට දෙන්න කියලා. එහෙනම් ඇයි අපිට හිතුනේ යාට දෙන්න? එයාගේ පරිවාරය වැඩි. ඒකේනා අනුන්ගේ සැපට සසරේදී ඒකේනා සතුටු වෙලා තියෙනවා. ඒ කර්මයේ බලපෑම හේතුව නිසා ඒ පුද්ගලයාට මුළු ලංකාව ලෝකයක් ආකර්ෂණය කරන්න පුළුවන් මහා බලයක් අර කර්මයට තියෙනවා. එහෙම නැත්නම් වෙන්නතුනේ කවුද මේ කිසි කෙනෙක් දන්නේ නැති Tamanට කිසිම ඵලයක් ඇත්තෙත් නැහැ එහෙම දුන්න කියලා. නමුත් දෙන්න හිත පහළ වෙනවා. මේක තමයි කර්මයෙන් බාහිරව බලපෑම් කරන්න පුළුවන් කර්මයට බාහිර විදියට. එතකොට ඔහුට මේ ලංකාවෙන් භාගයක් විතර කැමති. සමහර අයට බොහෝ පිරිසක් කැමති. එතකොට මෙහෙම මහා පුද්ගල පරිවාරයක් හදාගන්න හැමෝටම බෑ. ගමක හිටියත් එහෙම හැමෝටම එවැනි පිරිවරක් නැහැ. එතකොට එහෙම පිරිවර ගමක හරි ඉන්නවනම් ඒකේනා සංසාරේ අනුන්ගේ සැපට සතුටු වෙච්ච කෙනෙක්මයි. ඒ නිසා අපි පුරුදු වෙන්න ඕන ගුණයක් තමයි අනුන්ගේ සැප දැකලා සතුටු වෙන්න. උදව් කරන්න අනුන්ගේ දියුණුවට කායික විදියට වචනේනුත් උදව් කරන්න. අනේ තව දියුණු වේවා කියලා හිතිනුත් හිතන්න. අනේ ඒ අය තව දියුණු වේවා කියලා හිතිනුත් මතන්න. එතකොට ඒ කර්මය අපිට සැපගෙන දෙනවා. මේක තමයි මහා ඒ වගේම ආනුභාව සම්පන්න ජීවිතයක් ලබන ප්‍රතිපදාව. ඊට පස්සේ මේ මානව කහන වසාමීන භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ සමහර අය දුප්පත් අය ඉන්නවා. සමහර අය ඉන්න පොහොසත් අය. මේකට හේතුව මොකක්ද කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. මේ ලෝකේ ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට මේකේන කිසිම දෙයක් දන් දෙන්නේ නැහැ.
තමන්ගේ ළඟ තියෙන කිසිම දෙයක් පරිත්‍යාග කරන්නේ අහක කියක් දෙන්නේ අර කලින් කියපු තෝදෙය බ්‍රාහ්මණය වගේ කිසිම දෙයක් දෙන්නේ මේ නොදීම නම් වූ මච්චරිය හේතු කොටගෙන මොහු මරණින් මත්ය අපායට යනවා ඒ මසුරුකම හේතු කොටගෙන එහෙම අපායට නොගොස් මනුලෝකී ඉපදුනොත් ඒ කෙනා උප්පත්තියෙම දුක්පත් පුද්ගලයෙක් බවට පත් වෙනවා සැප සම්පත් නැහැ භෝග සම්පත් ඇත්තේ නැහැ මේ කෙනාට පින්නතුනි දුක්පත් පවුල් වල තමයි උපදින්නේ. එයාට ඉන්න ගෙයක් දොරක් නැහැ. මේ පින්නතුන් දැකලා ඇති සමහර මිනිස්සු ඉන්නවා පාරවල් දිගේ ඉන්නවා. සමහර මිනිස්සු ඉන්නවා ගස් යට ඉන්නවා. සමහර අය කූඩාරම් හදාගෙන ඉන්නවා. සමහර අය පොල්ලතු පැලවල් වල ඉන්නවා. ඒ වගේ මොනවා හරි කොළ කෑලි දෙකක් එල්ලගෙන ඉන්නවා. මේ වගේ අය ඉන්නවා. මේ අයට පින්නතුනේ කවදාවත් ගෙයක් හදා ගන්න ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඕන් ඒගේ හදා ගන්න පුළුවන් දේ කර්මය සිද්ධ කළා නැහැ. එයාට ආහාරයක් හරියට ගන්න ලැබෙන්නේ නැහැ. තුන් වේලමින් මිනිස්සු කනකොට මේ මිනිස්යන්ට ජීවිතේ එක වේලයි දෙවේලයි තමයි ආහාරයක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මේ කෙනාට හරියට වාහනයක් බයිසිකලයක්වත් අඩු ගානේ ඒ පුද්ගලයාට ඇත්තේ නැහැ. හරියට අඳින්න වස්ත්‍රයක් ඇත්තේ නැහැ. මුළු ජීවිතේ හැම දෙයකම තියෙන එකම වස්ත්‍රය තමයි කොහෙට අඳින්නත් තියෙන්නේ. මේ විදිහට මේ අයට කිසිම අධ්‍යාපනයක් ඇත්තේ නැහැ. මේ අය පින්නතුනේ මොනතරම් මහන්සි වුණත් ගෙයක් හදා ගන්න ඕන කියලා කොච්චර මහන්සි වුණත් මේ කෙනාට හදා ගන්න ලැබෙන්නේ නැහැ. පරම්පරා ගානක් යන ගෙවල් තියෙනවනේ වැඩ ඉවර නැහැනේ. ඒ වැඩ ඉවර කරගන්න බෑ. සමහර අයට ඒ වගේම ඉදමක් කඩමක් කවදාවත් වවා ගන්න බෑ. ටිකක් මෙහෙම පටන් ගන්නකොට අනිත් පැත්ත තව පැත්තකින් කැලේ වෙවිගෙන යනවා. මොකද මේ කෙනාට දියුණු වෙන්න දෙන්නේ අර උපපීඩක කර්මය හේතු කොටගෙන දුක් දෙන්න මේ පුළුවන් වෙන්නේ. මේ කෙනා රැකියාවක් කරනවා. කවදාවත් ජීවිතේ සැප කරගන්න පුළුවන් විදිහේ පඩියක් ලැබෙන්නේ. ඊටාම ස්වච්ඡමයි ලැබෙන්නේ. ඒකෙන් තමයි කන්නවත් ඒක මදි ඒ පඩිය. හරියට රැකියාවක් ලැබෙන්නේ කොච්චර දඟලනයි සමහර අය රැකියාව හොයාගන්න. කොච්චර දඟලනවද රැකියාව හොයාගන්න. කොච්චර දඟලන රට යන්න. හැමෝටම යන්න පුළුවන් ද ලැබෙන්නේ. කොච්චර රැකියාවක් හොයාගන්න දඟලුවත් එයාට රැකියාවක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. කවුද මේක නවත්තන්නේ? අල්ලපු බෙදරයි නවත්තනවද නැහැ. අපි සසරේ දීලා නැහැ. දීලා නැති නිසා මේ ජීවිතේ ලැබෙන විදිහේ හේතු නම් හැදෙන්නේ මේ කෙනා මේ දුක්පත් භාවයේ දිලිදු භාවයේම හිර කරලා තිනවා. කවුද මේ හිර කරන්නේ? මෙන්න මේ කර්ම නොදීපු සසරේ නොදීපු කර්ම ශක්තියෙන් තමයි මේ හිර කිරීම කරන්නේ. එතකොට පෙන්නතුනේ මේ දුක්පත් වීමේ ප්‍රතිපදාව. එතකොට කෙනෙක් පොහසත් වීමේ ප්‍රතිපදාවක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ ලෝකයේ යම් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා මේ කෙනා සමන බ්‍රාහ්මණයින්ට දුගී මගේ යාචක ආදීන්ට තමා සන්තක ධනය පරිත්‍යාග කරනවා. ධනයේ වස්තුව පරිත්‍යාග කරනවා. දෙනවා කොටෙම කියනවා දන් දෙන කෙනෙක්. මේ දන් දීම හේතු කොටගෙන ඒ කර්මය නිසා මොහු සුගතියේ දෙව්ලොව උපදිනවා. එහෙම උපදින්න නැතුව මනුලව උප්පත්තිය ලැබුවා නම් මේ කෙනා උප්පත්තියෙන්ම මහා පොහොසත් ධනෙන් ආඩ්‍ය රාජ මහා මාත්‍ය එවැනිම කෝටිපති ලක්ෂපති මිලියන බිලියන පති ළඟ තමයි මෙවැනි අය ප්‍රතිසන්දි ගන්නෙ. ඇයි ඒකට හේතුව? ඔහු සංසාරේ දීලා තිනවා. පින්නතෝනේ සමහර අය ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තට ඒ ඉගෙන ගැනීම නිසා ඔහුට රැකියාවක් හොයා ගන්න නැහැ. හැබැයි මේ පින් කරපු කෙනාට මොකද වෙන්නේ? මේ අයට ඉගෙන ගන්න ඕනේ නැහැ. දුක් විඳින්න ඕනේ නැහැ. මේ අයට ගෙදර ඉන්න විතරයි ඕන. කාමරේ සැප පහසුවට ඉන්න විතරයි ඕන. මොකද වෙන්නේ? බැංකු පොත්වල සල්ලි පිරෙනවා. ඒ වගේම ගෙදර ධනිය පිරෙනවා. හැම පැත්තෙම මේ කෙනා වෙන්වෙන් ධනිය රැස් වෙනවා. පරම්පරාවෙන් ඉනේවත් වෙනවා. ඒ වගේම තවත් කොහෙන් හරි ලැබෙන ආධාර තියෙනවා නම් ඒවත් වෙනවා. ඒ වගේම මේ කෙනාට මොනවා හරි පොළව කොතන හරි හැරුවා නම් මේ කෙනාට නිදන් වස්තු පහළ වෙනවා. ඇයි එහෙම වෙන්නේ? මේ කෙනා සසරේ දීලා තිනවා. දීපු නිසා
කොහේ ගියන් මේ කෙනාට ලැබෙනවා. කොහෙන්වත් මේ කෙනාට නොලැබීමක් ඇති කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ ඒ තරම් මහා පුණ්‍යවන්තයි. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ පුන්න කියලා මිනිසෙක් හිටියා. මේ මිනිසයා සරියුත් ස්වාමීන් වහන්සේට දානයක් දුන්නා. නිරෝධ සමාපත්තියට සම්වැදිලා. මේ මිනිසයා දානි දීලා කුඹරට යනකොට මොකද වුනේ? මුළු කුඹුරම රත්තරන් බවට පත් වෙලා. මුළු කුඹුරම රත්තරන්. වෙන අය ගන්න කිව්වොත් මගේ දානය කියලා මට බවට පත් වෙනවා. හැබැයි මෙතුමට විතරයි මේ දානි උරුමකම තියෙන්නේ. එක මිනිසෙක් පසේ බුදුරජාණන් වහන්සේට දානයක් දුන්නා. දානයක් දීලා ගෙදර උදළු මේ ඉඩමේ වැඩ කරන්න ගියා. උදළු ගහන උදළු පාරක් ගානේ නිදන් හැලි මතු වෙන්න ගත්තා. මොකද දීලා තියෙන නිසා ඒ දීමේ විපාක නිසා මේ කෙනාට ලැබෙනවා. එහෙනම් පින්නතුනේ මේ ලෝකේ දැකලා තියෙන පින්නතුන් සමහර මිනිස්සු ඉන්නවා. ඒ අය මහන්සි වෙන්නේ කවදාවත් එළියට බහින්නේ නැහැ. කාමරෙන් එළියට බහින්නේ නැහැ. හැබැයි කොහේ ගත්තත් දානයෙන් මහා පරිවාර සම්පත්තියකින් යුක්ත මහා ධනස්කන්ධයකින් යුක්ත කවදාවත් මහන්සි වෙන්නේ. ඒ නිසා ඒ අයට තමයි කොහෙන් හරි ආධාරයක් ලැබුණා ලැබෙන්නේ ඒ අයට. දැන් ওই රජෙන් දෙනෝනි ආධාර දුප්පත් අයට කියලා. හොඳට මේක කල්පනා කරන්න. දුප්පත් අයට කියලා ආධාරයක් දෙනවා. එතකොට ওই ආධාරේ සමහර දුප්පත් අයට ලැබෙන්නේ පොහොසත් අයට ලැබෙනවා. සමහර මිනිස්සු කියනවා මේ දුප්පත් අය ඉඳද්දි මේ මෙච්චර සැප තියෙද්දි මෙච්චර වාහන තියෙනවා මෙච්චර ධනෙ තියෙනවා ඒ කට්ටියට තමයි මේ ආධාර දෙන්නේ කියලා. හොඳට මතක තියාගන්න. දීපු අයට රාජ්‍යයේ නියමයක් නැති වුණත් කොහෙන් හරි කරකිලා යට ලැබෙනවා. හැබැයි අර දුප්පත් උනාට වැඩක් නැහැ. ඒ අය දුප්පත් උනේම නොදීපු හින්දා ඒ නිසා මොකද වෙන්නේ? කොහෙන් හරි කරකිලා ඒ අයගේ ඒ සහනාධාරය කැපිලා යනවා. එයාට ලැබෙන්නේ ඒක. ඇයි අර පොහොසත් අයට ලැබෙන්නේ? ඒ අය දීලා දින හින්දා කොහෙන් හරි එක කරකිලා එයාට යනවා. ඒ නිසා ඒවට ඊර්ෂ්‍යා කරන්න යන්න එපා. කාට හරි මොන විදියකින් හරි ලැබෙනවා නම් ඒ කෙනාගේ සසරේ දීපු නිසාමයි ඒ අයට ලැබෙන්නේ. එහෙනම් පින්නතුනි ලැබෙනවා නම් මේ ලෝකේ සියලු දෙනාට එක විදියට එක හැන්දෙම බෙදෙන්න ඕන. එහෙම බෙදෙන්නේ නැහැ. පිරිසකට ලැබෙනවා පිරිසකට ලැබෙන්නේ නැහැ. කවදාවත් ආධාරයක් මෙලෝදියක් ලැබෙන්නේ නැති මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. පින්නතුනි දීලා නැත්නම් ඒ මිනිස්සුන්ට පේන්නේ ඒ අයට මේ ගමේ ඒ ප්‍රධානයිටවත් සිහි වෙන්නේවත් නැහැ මෙයාට දෙන්න ඕන කියලා. මොකද කර්මයෙන් වහනවා. දැන් ඔය පින් දෙනකොටත් කියන්නේ ඒ මැරිච්ච ඥාතීන් බලවත් කර්ම කරලා තියෙනවා නම් Taman දන් දෙනවා. දන් දෙනකොට මට මේ අසවලාට පින් දෙන්න ඕන කියලා සිහි වෙන්නේ නැහැ. ඇයි ඒ සිහි වෙන්නේ නැත්තේ? කර්මයෙන්ම ඒක සිහි කරවන්නේ නැහැ. ඔහුගේ තියෙන කර්මය නිසා. ඒ නිසා තමයි කොසවරයිතුමාට අර ඥාති 84000 සිහි වුනේ නැත්තේ පින් දෙන්නේ. ඒ අයගේ තිබිච්ච බලවත් කර්ම ශක්තිය නිසා. එහෙනම් මෙන්න මේක තමයි පොහොසත් වීමේ ප්‍රතිපදා. මොකද්ද? දන් දීම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ ලෝකේ සමහර මිනිස්සු ඉන්නවා නීච කුලවල උපදිනවා. සමහර මිනිස්සු ඉන්නවා මහා උසස් කුලවල උපදිනවා. මේකට හේතුව මොකද කියලා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ ලෝකේ සමහර මිනිස්සු ඉන්නවා ගරු කල යුත්තන්ට ගරු කරන්නේ, වැඳිය යුත්තන්ට වඳින්නේ, පිළිය යුත්තන්ට පුදන්නේ, සත්කාර කරන්නේ, වැඩිහිටියන්ට ගරු කරන්නේ, මාර්ගයේ දේ යුත්තන්ට මාර්ගය දෙන්නේ, ආසනයේ දේ යුත්තන්ට ආසනය දෙන්නේ. මෙන්න මේ මාන්නකාරකම හේතු කොටගෙන මේ කෙනා මරණින් මත්තේ අපායට යනවා. එහෙම නොගොස් මනුලව ඉපදුනොත් නීච කුලවල උප්පත්තිය ලැබෙනවා. මේ පෙන්නතුන්ලා දැක නැතිව නීච කුල කියන්නේ මේ ලෝකේ කිසිම සත්‍යයක් ගණන් ගන්න එකක් නෙවෙයි. ඇයි සසරේ ගරු කලියුත්තන්ට ගරු කරේ නැහෙනි, වැඳියුත්තන්ට වැඳෙන්නේ නැහැ, පිළියුත්තන්ට පිළිවෙන්නේ නැහැ. ප්‍රතිවිපාක දෙනවා. එහෙනම් මේ ලෝකේ කිසිම සත්‍යයක් ගරු කරන්නේ නැති ආත්මභාවයක් හදනවා. නීච කුලයක උප්පත්තිය හදනවා. ওই දවස් 7ක් ජීවත් වෙන තනින් තන ජීවත් වෙන පිරිස ඉන්නේ මේ ලෝක කිසිම මිනිසෙක් ඒකේනා පොඩි කාලේ ඉඳලම ගණන් ගන්නෑ. ගෙදරකට වද්ද ගන්නෑ. ගෙදරකට එන්න දෙන්නේ නැහැ. පුටුවක් දෙන්නේ නැහැ. ඉඩමකටවත් එන්න දෙන්නේ නැහැ සමහර අය. දැක්කත් බැනලා එලවනවා. කිසිම කෙනෙක් ගරු කිරීමක් තබා ඉඩමකටවත් වද්ද ගන්නෑ එවැනි අය. එතකොට
ඇයි එහෙම තත්ත්වයකටපත් උනේ? එවැනි පහත් කුලයකට ආවේ මේ කෙනා ගරු කළ යුතු අයට ගරු කරේ නැහැ. විශේෂයෙන් බුද්ධ ආදී රත්නත්‍රයට දැන් බුදුරජාණන් වහන්සේ ජීවමාන නැතුණාට බෝධීන් වහන්සේලා චෛත්‍යරාජාණන් වහන්සේලා මේ ආදී පූජා වස්තු තියෙනවා. ඒ තැන්වල අපි ගරු සත්කාර කරන්න ඕන. පොඩහිර ගන්න යන්නේ, සෙරෙප්පු දාගෙන යන්නේ, කෑකෝ ගහන්නේ, කෙල ගහන්නේ, මල මුත්‍ර කරන්නේ, අපිරිසුදු කරන්නේ මේවා කරන්නේ ඒවට උපරිමාකාරී ගරු කරනවා. ස්වාමීන් වහන්සේලා දැක්කමත් ඒ වගේමයි. අම්මා තාත්තලා ගරු කරන්න ඕන. අම්මා තාත්තා බිම ඉන්නවා නම් දරුවෝ ආසනවල ඉන්නේ. ඒ වගේම වැඩිහිටියේ පාරේ යනවා නම් තමන් පාර මැදින් අර වැඩිහිටිය පෙළගෙන යන්නේ. තමන් අයින් වෙනවා වැඩිහිටියෙක් යනකොට. මේ විදියට ගරු කළ යුතුයට ගුරුවරුන්ට, වැඩිහිටියන්ට, අම්මා තාත්තට, අයියා අක්කට මේ ඒ වගේම බුද්ධ ආදී රත්නත්‍රයට ගරු කළ යුත්තන්ට ගරු කරන්න ඕන. ගරු නොකිරීම හේතු කොටගෙන වෙන්නේ නීච කුලයක උප්පත්තිය ලබනවා. මේ සුභමානවක මේක තමයි නීච කුලයේ ප්‍රතිසන්දි ලබන නීච කුලයේ උප්පත්තිය ලබන ප්‍රතිපදාව. ඊට පස්සේ අහනවා ස්වාමීන් වහන්සේ උසස් කුලවල කොහොමද උප්පත්තිය ලබන්නේ? මේ කෙනා යම් මේ ලෝකේ ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ඒ කෙනා වැඳියුත්තන්ට වඳිනවා, පිළියුත්තන්ට පොදනවා, ගරු කර යුත්තන්ට ගරු කරනවා. ඒ වගේ මාර්ගයේ දීයුතුන්ට මාර්ගය දෙනවා, ආසනයේ දීයුතුන්ට ආසනය දෙනවා. මේ කර්මය මේ ගරු කිරීම නම් කුසල හේතු කොටගෙන මේ කෙනා මරණයෙන් මත්තේ දෙව්ලොව උපදිනවා. එහෙම උපදින්න නැතුව මනුලොව ඉපදුනා නම් කිසිම කෙනෙකුට දෙවැනි නොවන මහේසාක්‍ය කුලවල උප්පත්තිය ලැබෙනවා. රාජ මහා මාත්‍ය කුලවල උපදිනවා. මුළු ලෝකයම ගරු සම්මානයට ලක් වෙන, ගරු සම්මානයෙන් පාත්‍ර වෙන කුලවලම උපදිනවා. කිසි කෙනෙකුට උන් දෙවනි වෙන්නේ නැහැ. ඇයි එහෙම නොවෙන්නේ? ඕන් සසරේදී මේ සත්‍යයන්ට ගරු කරා, පිළියුත්තන්ට පිදුවා. මෙන්න මේක තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. මේ වගේ උසස් කුලවල උපදින ප්‍රතිපදාව අවසාන කාරණේ පින්නතුනේ. ඒ කියන්නේ දැන් කාරණා 12ක් කිව්වා. 13 14 දැන් තියෙන්නේ අවසාන කාරණේ නිශ්ශබ්ද වෙලා මේ කාරණේ හොඳින් තේරුම් ගන්න. ඊට පස්සේ මේ මානවක අහනවා භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ සමහර මිනිස්සු හරිම මෝඩයි. සමහර මිනිස්සු හරිම මෝඩයි. මේකට හේතුව මොකද කියලා. අන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මානවක අහගන්න. එහෙනම් මේ ලෝකයේ යම් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ස්වාමීන් වහන්සේලාගෙන්, ශ්‍රමණයන් වහන්සේලාගෙන් ඔහු විමසන්නේ නැහැ. ස්වාමීනි ධර්මය මොකද්ද? කර්මය මොකද්ද? කුසලය මොකද්ද? අකුසලය මොකද්ද? පින මොකද්ද? පා මොකද්ද? මං කල යුත්තේ මොකද්ද? නොකල යුත්තේ මොකද්ද? හැසිරිය යුත්තේ කොහොමද? නොහැසිරිය යුත්තේ කොහොමද? මෙන්න මේවා පිළිබඳව ඔහු විමසන්නේ නැහැ. මෙතන අට කතාවේ කියන මේ විමසුවේ නැහැ කියලා මෙයා අපාය යන්නේ නැහැ කියනවා. හැබැයි අපාය යන්නේ එහෙනම් කොහොමද? දැන් පෙළේ කියන අපාය යනවා කියලා. කොහොමද එහෙනම් යන්නේ? මේ විමසන්නේ නැති කෙනාට වෙන විපත්තිය තමයි ඔහු කල යුතු දේ දන්නේ, නොකල යුතු දේ දන්නේ. ඒ නිසා නොකල යුතු දේ කරනවා, කල යුතු දේ නොකර ඉන්නවා. මෙන්න මේ නිසා ඔහු අපායට යනවා. ඒ කියන්නේ පින කරන්නේ නැහැ, පව කරනවා. එතකොට වෙන්නේ නොකල යුතු දේ තමයි ඔහු කරන්නේ. ඇයි එහෙම කරන්න හේතුනේ? දැන් විමසන්නේ තමන් අහන්නේ, දන්නේ නැති දේ අහන්නේ. ඇයි අහන්නේ නැත්තේ? මාන්නේ වැඩි. තමන්ගේ தත්ත්වය බහින හින්දා, தත්ත්වය අඩු වෙන හින්දා, තමන් දැනුමත් බවත් නැති වෙන හින්දා, තමන් දන්නවා කියලා හිතාගෙන වැරදි දේ තමයි මොහු කරන්නේ. එහෙම කරලා තමයි වැරදි දේවල් බහුල වෙලා මොහු අපායට යන්නේ. එහෙම නොගොස් මොහු මනුලොව ඉපදුනා නම් උප්පත්තියම ජාති මෝඩේ බාටපත් වෙනවා. ඒ කියන්නේ උප්පත්තියම මොහු මෝඩයි. ඒ කියන්නේ කියන දේක් තේරෙන්නේ නැහැ. ධර්මයක් කිව්වත් තේරෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ. පොතක් බැලුවත් තේරෙන්නේ නැහැ. ධර්ම සාකච්ඡාවක් කරත් තේරෙන්නේ නැහැ. ධර්මය කියනකොට මොකද වෙන්නේ? එහෙම්මම නිඳ යනවා. මොකද වැටහෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ නැත්තේ මෙයාට කියනවා දී හේතුක ප්‍රතිසන්දිකයෝ කියලා. දී හේතුක ප්‍රතිසන්දිකයෝ, ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයෝ තමයි මේ ලෝක ධර්මයක් අහලා ධ්‍යාන මාර්ගඵල ලබලා නිවන් දකින්නේ. දී හේතුක ප්‍රතිසන්දිකයන්ට මේ ජීවිතේ කොච්චර බණ ඇහුවත්, කොච්චර දේවල් කරත් මේ ජීවිතේ නිවන් දකින්න බෑ.
එතකොට මේ තමයි උප්පත්තියෙම මෝඩවන ප්‍රතිපදාව තමයි විමසන්නේ නැති එක. එතකොට කෙනෙක් උප්පත්තියෙන්ම ඥානවන්ත ජීවිතයක් ලබන ප්‍රතිපදාව මොකද්ද? මේ අවසාන කාරණාව. උප්පත්තියෙම ඥානවන්තයෙක් බවට පත් වෙන්නේ මේ කෙනා ස්වාමීන් වහන්සේලාගේ ශ්‍රමණයන් වහන්සේලාගේ කාර්යය මොකද්ද? ධර්මය මොකද්ද? කල යුත්තේ නොකල යුත්තේ මොකද්ද? පින පව මොකද්ද? අකුසල් කුසල් මොනවද කියලා මේ කෙනා විමසනවා. විමසන නිසා අකුසලයේ බැහැර කරනවා, කුසලයේ යෙදෙනවා, කල යුත්ත කරනවා, නොකල යුත්ත බැහැර කරනවා. මේ හේතු කොටගෙන මොහු මරණින් මත්තේ දෙව්ලොව උපදිනවා. එහෙම උපදින්නේ නැතුව මනුලව ඉපදුනොත් මොකද වෙන්නේ? උප්පත්තියෙන්ම ජාති ප්‍රාඥේ බාඩපත් වෙනවා. බණක් අහනකොට ශරීරයෙන් වැටහෙනවා. කියන කාරණා මෙහි කියනකොට ඉස්සරහ දේවත් වැටහෙනවා. පොතක් බලනකොට ශනියක් පාසා උට කරුණු කාරණා වැටහෙනවා. පන්තියකට ගියත් ඉක්මනින් මේ ධර්ම කාරණා වැටහෙනවා. භාවනා කරන්න ගියත් භාවනාව ශනියෙන් ඒවා වැටහෙනවා. ඒ නිසා පින්නතුන අපි විමසුම් බුද්ධිය ඇති කරගන්න ඕන, සාකච්ඡා කරන්න ඕන. දන්නේ නැති දේවල් දන්නාගෙන අහලා දැනගෙන නිවැරදි කරගෙන දිට්ඨිය ඍජු භාවයට පත් කර ගන්න ඕන. ඒ හේතු කොටගෙන අපිට මහා ප්‍රඥාවක් වෙන්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ අයට කියනවා ත්‍රි හේතුක ප්‍රතිසන්දිකේ කියලා. මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිකව තමයි පින්නතුනි මේ ජීවිතයේදී මේ ධර්මය අහලා ධ්‍යාන මාර්ගඵල නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න පුද්ගලයා බවට පත් වෙන්නේ කියන එක ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කර්ම විභාගය මේ දෙවියන් සහිත සදේවක ලෝකයේ කිසිම සත්‍යයකට මේ කර්ම විභාගය සිද්ධ කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ මේ කර්ම විභාගය සිද්ධ කළා. මේ මානවකට කියනවා මානවක මේ සත්‍යය කම්මස්සක මානව සත්තා කම්ම දායාදා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිසරණ කම්මං සත්‍යේ විභජති හීනප්පනිතතායාති කියලා බුදුරජාණන් වහන්සේ දේශනාව නිමාවටපත් කරනවා. මානවක මේ කර්මය සකීය කරගෙන ඉන්නේ, කර්ම ඥාති කරගෙන ඉන්නේ, කර්මයේ මූල කාරණේ කරගෙන ඉන්නේ, කර්මයේ පිරිසරණ කරගෙන ඉන්නේ. මේ කර්මය තමයි සත්‍යෝ මේ විදියට හීන භාවයට, ප්‍රනීත භාවයට සත්‍යයන් පත් කරන්නේ. කර්මයයි කියන එක බුදුරජාණන් වහන්සේ මේ මානවකට එදා දේශනා කරන්නට යෙදුණා. එතකොට පින්නතුනි මේ කාරණා මේ දේශනාව තුළින් කාරණා 14ක් දේශනා කරන්නට යෙදුණා. මේ සියල්ලම අපේ ජීවිතවල සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතයේදී අත්‍යවශ්‍යම කාරණා 14ක් වෙනවා. මේ කාරණා 14 එනම් මේ හැම දිනාටම මේකේ අමුතු මහා ධර්ම ගැඹුරු කාරණා කියවුන්නේ. සාමාන්‍ය ගැඹුරු කාරණාවන් උපරිම සරල ආකාරයෙන් ඉන්න පොඩි කෙනාට බව තේරෙන කාරණා විස්තර කරලා දෙන්නට යෙදුනේ අපේ ජීවිතය සාර්ථක කරගන්න. සමහර වෙලාවට මේවා නොදන්න නිසා අපි මහා අමාරු වලට වැටෙනවා, මහා කර්ම සිද්ධ කරගන්නවා. ඉතින් ඒවෙන් වැරකිලා මේවෙන් හොඳ පැත්ත අරගෙන අපේ ජීවිත සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ ධර්ම දේශනා